පන්දුව කරගන්නට සූදානම්. දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට වරාත් කෙටි පන්දුවක් හමුවේ විශාල පහරක් එල්ල කර දමානේ මේ වමත් පිටිකරුවා දැන් සවස්යාමයේ ඔගේ පිත්ත හොඳින් හසුරුවන ආකාරයක් පිණ යනවා මේ ක්‍රඩා පිටිය තුළ දුර්වල කිසි කෙටි පන්දු හමුවේ කිසිදු සමාවක් ලබා දෙන ආකාරයක් පිණ යන්නේ නැහැ මේ පන්දු යවන්නට මලකුණු සමගින් දැන් ලකුණු තත්වය ක්‍රමානුකූලව ලකුණු 24 දක්වා අයල නංවාගෙන තිබෙනවා ලකුණු 24යි දාපර ක්‍රඩාලෝ ලිතවතුනි යානුවේ මතක උදැස්සන වරුවේ මිතරිග මාලාව ක්‍රීඩා කළ විදේශ පාර්සලංශ කණ්ඩායම තමත් පෙරලිකාර ජයග්‍රහණයකින් පසුයි මේ උන් ක්‍රීඩා කරන තුන්වන තරගයට මුහුණ දෙමින් සිටින්නේ. එවන අමිලඟ පන්දු යොමු කරන්නට තවත් කෙටි පන්දුවක් දැකුම් කළු පහරක් එල්ල කර දැමුවේ ඉවර. වයිඩ් ලොං අනියලන ස්ථානගත කිරීම සිදු වුණේ. දැන් දේශාන්ගේ පිත්ත හොඳින් ශබ්ද නැගුණා මේ තරගය තුළ අද දිනය පුරාවටම නිහඬව තිබූ පිත්ත දාබර ක්‍රීඩාලවල හිතවතුනි මේ අත්‍යවශ්‍යම මොහොතක ක්‍රියාත්මක වීම ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් ඔවුන්ගේ කණ්ඩායමට උද්ගත කර දී තිබෙන්නේ. යානුවේ දැන් ක්‍රීඩා පිටිය තුළ අජිත් කොට්ටුවිල මාතා ප්‍රීති ප්‍රමෝදයට පත්ව තිබෙන ආකාරයක් වෙන යන්නේ මේ පන්දු පහරවල් හමුවේ. වෙන පන්දුවක් යොමු කරගන්නට ඒවරත් පාරක් එල්ල කරේ ලං ඔන්නියලින් එයත් ලකුණු 6ක් වගට පරිවර්තනය වුණේ කොස්සල ප්‍රබල උත්සාහයක් දරුවා මොහොතකට සිතුවා උඩ පන්දුවක් වගට පත් කර ගානේ විකියා කිසි නමුත් වාසනාව තව දුරටත් රැඳී තිබෙනවා මේ පන්දුවට පහර දෙන විදේශ පාර්සලංශ කණ්ඩායමට දාබර ක්‍රීඩාලවල හිතවතුනි යානුවේ අද දිනය උන්වන්ගේ දිනය වගට පත් කරගත යුතුයි මන්ද මේ තරග මාලාවේ